ලෝකයේ වැඩි අවධානයක් මේ වෙනකොට යොමු වෙලා තියෙන රටවල් තමයි ඉරානය සහ ඊශ්‍රායලය කියලා කියන්නේ. බොහෝ මාධ්‍ය වලින් කියවෙන්නේ ඊශ්‍රායල මිනිස්සු එහෙම නැත්නම් අපේ ඊශ්‍රායල ජීවත් වෙන යුදෙව් ජාතිකයෝ පලස්තීනය අල්ලා ගැනීම නිසා මේ යුද්ධය ආරම්භ වුණා කියලා තමයි මාධ්‍ය වලින් බොහෝ විට කියවෙන්නේ. නමුත් මූලාශ්‍ර පරිශීලනය කිරීමේදී පේනවා ඊශ්‍රායල ජීවත් වෙන්නේ යුදෙව්වෝ මේ යුදෙව්වන්ට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා කියන එක පැහැදිලිවම පේනවා. යුදෙව් ඉතිහාසය පිළිබඳව කතා කිරීමේදී අංශ දෙකක් යටතේ අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. එකක් තමයි ආගමික ඉතිහාසය, දේශපාලන ඉතිහාසය. තව විදිහෙන් කියනවා නම් ආගමික එක්සත් භාවය සහ දේශපාලන එක්සත් භාවය කියලා අංශ දෙකක් යටතේ අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. දැන් ආගමික එක්සත් භාවය ඇති කිරීම සම්බන්ධයෙන් පුජ්‍යලයෝ කීප දෙනෙක්ම වැදගත් වෙනවා. එහි ආරම්භකයා වෙන්නේ ආබ්‍රහම්, ඊසාක්, ජාකෝබ් සහ මෝසස් කියන මේ අය තමයි වැදගත් වෙන්නේ ආගමික වශයෙන් යුදෙව්වන් තුල එක්සත් භාවයක් ඇති කිරීම පිළිබඳව. ඒ වෙනකොට ආබ්‍රහම් ජීවත් වුණේ මෙසොපොතේමියාවේ ඌර් කියන ප්‍රදේශයේ ජීවත් වුණේ. ඉතින් දෙවියන් වහන්සේ එක්තරා අවස්ථාවකදී ආබ්‍රහම්ට කිව්වා ඔබ මේ ප්‍රදේශය අතහැරලා වෙනත් රටකට වෙනත් ප්‍රදේශයකට යා යුතුයි. ඔබ මම ශ්‍රේෂ්ඨ පුජ්‍යලෙක් බවට පත් කරනවා කියලා දෙවියන් වහන්සේ කිව්වා. ඉතින් ඇත්ත වශයෙන්ම ඒ වෙනකොටත් ආබ්‍රහම් තමන් ගමන් කරන්නේ කුමන ප්‍රදේශයකටද කියලා දැන සිටියේ නැහැ කියලායි මූලාශ්‍රවල කියවෙන්නේ. නමුත් පසු කාලයේදී ආබ්‍රහම් තමන්ගේ ඥාතීන් තමන්ගේ වර්ගය අතහැරලා දාලා තමන්ගේ බිරිඳ සහ තවත් සුළු පිරිසක් එක්ක කානාන් ප්‍රදේශයට නැත්නම් කානාන් දේශයට සංක්‍රමණය වෙනවා. ඒතර වර්තමානයේදී පලස්තීනය කියලා කියන්නේ කානාන් දේශයට තමයි පලස්තීනය කියලා කියන්නේ. එතකොට සියම් ආකාරයක එක්සත් භාවයක් ඇති කිරීමට හැකියාව ලැබුණ ආබ්‍රහම්ට මේ කානාන් දේශය තුල. ඔහුගෙන් පස්සේ ඊසාක් කියලා කියන්නේ ආබ්‍රහම්ගේ පුතා. ඔහුගෙන් පස්සේ ජාකොබ් කියලා කෙනෙක් ආගමික වශයෙන් එක්සත් භාවයක් ඇති කරනවා. ඒ කියන්නේ ජාකොබ් විසින් කරපු ප්‍රධානම දේ තමයි මේ වෙනකොට ඊජිප්තුවේ රජවරුන්ගේ අවධානය මේ ප්‍රදේශවලට යොමු වෙලා තිබුණා. ඔවුන් වරින් වර ඇවිල්ලා මේ ප්‍රදේශ මංකොල්ල කමින් තියෙන වස්තුව පැහැරගෙන යමින් ඒ වගේම යුදෙව්වන් සිරකරුවන් වශයෙන් රැගෙන යමින් වහලුන් වශයෙන් තබා ගත. ඒ නිසා ජාකොබ් මුනිවරයාට හැකියාව ලැබුණා නැවත වතාවක් දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් යුදෙව්වන් තුල කිසියම් ආකාරයක එක්සත් භාවයක් ඇති කරන්න. ඒ නිසා ওই ආගම් තුනේම මම පෙර සඳහන් කළ ආගම් තුනේම ඊටම වැදගත් මුනිවරයෙක් විදිහට ශාස්ත්‍රවරයෙක් විදිහට ජාකොබ්තුමා සඳහන් කරනවා. ජාකොබ්තුමා එක්තරා අවස්ථාවකදී දෙවියන් වහන්සේත් සමගත් පොරබැදුවා කියලායි සඳහන් වෙන්නේ. නැත්නම් වශයෙන්ම ඒ වෙලාවේ ජාකොබ්තුමා දරන් හිටියේ නැහැ. Taman මේ සටන් කරන්නේ දෙවියන් වහන්සේ සමග කියලා එක්තරා පුද්ගලෙක් එක සටන් කළා. ඒ සටනෙන් ජාකොබ් ජයග්‍රහණය කළා. ඒ නිසා දෙවියන් වහන්සේ ඔහුට පළමු වතාවට නමක් දුන්නා ඊශ්‍රායල් කියලා. ඊශ්‍රායල් කියලා කියන්නේ දෙවියන් සමග පොරබදන්නා, දෙවියන් වහන්සේ සමග පොරබදා ජයග්‍රහණය කළ තැනැත්තා කියන අදහස තමයි තියෙන්නේ. ඒ අනුව කානාන් දේශයේ නැවත වතාවක් ජාකොබ්තුමාට ලැබෙනවා. ඒ නිසා ඒ භූමිය ඊශ්‍රායල් කියලා නමින් හඳුන්වනවා. එතකොට මේ ජාකොබ්තුමාට නැත්නම් මේ ජාකොබ් මුනිතුමාට දරුවෝ 12 දෙනෙක් හිටියා. දරුවෝ 12 දෙනාගෙන් ගෝත්‍ර 12ක් මේ පලස්තීනය තුල බිහි වුණා. ගෝත්‍ර 12ක්. ඒ ගෝත්‍ර 12 එක ගෝත්‍රයක් තමයි ජුදා කියලා කියන්නේ. ඒතර වර්තමානයේදී ඊශ්‍රායල් වැසියන් යුදෙව් කියලා හඳුන්වන්න හේතුව මේ ගෝත්‍රයේ නාමයෙන් තමයි යුදෙව් කියලා හඳුන්වන්නට යෙදුනේ. ඉදිරියට ගෝත්‍ර 12කට මේ භූමියේ බෙද කානාන් දේශයේ බෙදී තිබෙන අවස්ථාවකදී ක්‍රිස්තු පූර්ව 1250 දී පමණ ඊජිප්තුවේ පාරාවෝ රජවරු නැවත වතාවක් ආක්‍රමණය කළා. මේ යුදෙව් ජාතිකයෝ නැත්නම් මේ හීබ්‍රු ජාතිකයෝ දාසීන් වශයෙන් තමන්ගේ රට රැගෙන යනවා. ඒ විදිහට පාරා රජවරුන්ගේ වහලුන් බවට පත් වෙලා හිටපු හීබ්‍රු ජාතිකයන් නැවත බේරා ගන්න ලබන්නේ මෝසස් දසපනත ඇතුළු තවත් නීති 613ක් මේ ජනතාව අතර ප්‍රචාරය කරන්න ඉදිරියට. මෙන්න මේ වගේ තත්වයක් තී තමයි ජේසුස් වහන්සේ ලෝකයට පහළ වෙන්නේ. ඔගස්ටස් අධිරාජ්‍යයාගේ කාලයේදී
බෙත්ලෙහෙම කියන ප්‍රදේශය පාලනය කරන්නට දුන්නේ හීරෝඩ් නමින් හඳුන්වන ප්‍රාදේශීය නායකයෙක් විසින්. ඒතකොට මෙන්න මේ හීරෝඩ් විසින් පාලනය කරන්නට දුන ප්‍රදේශය තමයි ජේසුස් වහන්සේ උපත ලබන්නට යෙදුනේ. ඒ වෙද්දිත් මේ ප්‍රදේශවල විශේෂයෙන්ම ජෙරුසලම ආශ්‍රිත ප්‍රදේශවල මිනිස්සු තුළ විශ්වාසයක් තිබුණා ගැලවුම්කාරයෙක් ලෝකෙට බිහි වෙනවා කියලා. ඉතින් ජේසුස් වහන්සේගේ උපතත් එක්ක ඇතමුන් විශ්වාස කළා මොහු තමයි දෙවියන් වහන්සේ විසින් එවන් ලද ගැලවුම්කාරයා කියලා. ඉතින් එතකොට ජේසුස් වහන්සේ විශ්වාස කරපු අය තමයි ක්‍රිස්තියානින් බවට පත්වන්නේ. ඒතර ජේසුස් වහන්සේගේ උපත විශ්වාස නොකළ පිරිස තවදුරටත් හීබ්‍රුවරු එහෙම නැත්නම් යුදෙව්වරු වශයෙන් ඒගොල්ලෝ තවදුරටත් ඉදිරියට පැවතීමක් සිද්ධ වුණා. රෝම අධිරාජ්‍යයේ ව්‍යාප්ත වීමත් එක්ක රෝමයේ හිටපු රජවරු පසු කාලයේදී ක්‍රිස්තියානි ධර්මය පිළිගන්නවා. ඒ නිසා රෝම අධිරාජ්‍යය තුල ව්‍යාප්ත වෙනවා ක්‍රිස්තියානි ධර්මය. මේ විදිහට ක්‍රිස්තියානි ධර්මය රෝම අධිරාජ්‍යය තුල ව්‍යාප්ත වෙනකොට රෝම අධිරාජ්‍යය විසින් ආක්‍රමණය කරන්නට යෙදුණා පලස්තීන ප්‍රදේශය. මේ විදිහට රෝම අධිරාජ්‍යයේ යටතේ මේ ප්‍රදේශයේ තියෙද්දී දේශපාලනික වශයෙන් එක්සත් භාවයක් ඇති කරපු රජවරු 3 දෙනෙක් මොවුන්ගේ ඉතිහාසය තුළ සඳහන් වෙනවා. සාවුල්, දාවිද්, සොලොමන් කියන රජවරු විසින් නැවත වතාවක් විවිධ අභියෝග වලට මුහුණ දෙමින් මේ හීබ්‍රු ජනතාව තුළ එක්සත් භාවයක් ඇති කරනු ලබනවා. කොහොම නමුත් මෙවැනි පසුබිමක් තියෙද්දී ක්‍රිස්තු වර්ෂ 570 දී මහම්මත්තුමාගේ උපත සිද්ධ වෙනවා. මහම්මත්තුමාගේ උපත සිදු වෙන්නේ මක්කම ප්‍රදේශයේ. ඔහු තරුණ කාලයේදී ව්‍යාපාරික වෙළෙන්දෙකු වශයෙන් කටයුතු කරමින් හිටියා. ඒකම කඩේජා නමින් හඳුන්වන වැඳපු කාන්තාවක් විවාහ කරගන්නටත් යෙදුණා. වයස අවුරුදු 40 දී හීරා කන්දේ භාවනා යෝගීව සිටිය මහම්මත්තුමාට දේව පණිවිඩයක් අසන්නට ලැබුණා. ඉතින් ඒ දේව පණිවිඩය ඔහු ජනතාවට දේශනා කරන්නට යෙදුණා. ඒ හරහා කිසියම් පිරිසක් ප්‍රථමයෙන් මහම්මත්තුමාවට ඒක රාශී වුණා. ඉතින් එතකොට මහම්මත්තුමා මේ අලුත් ධර්මයේ මේ දේව පණිවිඩය මක්කම ප්‍රදේශයේ ව්‍යාප්ත කරන උත්සාහ කළත් අන්‍යාගමිකයන්ගේ දැඩි විරෝධතාවය ආපු නිසා මහම්මත්තුමා ඒ ප්‍රදේශය අතහැරලා දාලා මදීනා නුවරට පසුබසිනවා. විශාල වශයෙන් මේ මදීනා නුවර ජනතාව මහම්මත්තුමාවට ඒක රාශී වුණා. ඒ නිසා මේ අවස්ථාව මදීනා නුවරට මහම්මත්තුමාගේ පසුබැසීම ඉස්ලාම් මුරු විශේෂ අවස්ථාවක් වශයෙන් හිජ්රා නමින් හඳුන්වනු ලබනවා. මේ විදිහට මදීනා නුවර කිසියම් පිරිසක් හදාගත්ත මහම්මත්තුමා නැවත වතාවක් මක්කමට පැමිණ මක්කම ආක්‍රමණය කළා. ඒ ප්‍රදේශයේ තමන්ගේ ධර්මයේ ව්‍යාප්ත කරන ක්‍රිස්තු වර්ෂ 7 වන සියවස පමණ වන විට අරාබි රටවල් කේන්ද්‍ර කරගෙන ඔටෝමන් තුර්කි අධිරාජ්‍ය සෙල්ජුක් නමින් හඳුන්වන මුස්ලිම්වරු විසින් ඔටෝමන් අධිරාජ්‍ය ගොඩනගන්නට යෙදුණා. ඉතින් මේ අධිරාජ්‍යයටත් අපි මේ සඳහන් කරන පලස්තීනය එත ඊශ්‍රායලය කානන් දේශය යටත් වුණා. එතකොට හීබ්‍රුවරුන්ට ලෝකයේ විවිධ රටවලට පලා යන්න. ඉතින් ඒ කොහේ ගියත් මොන රටේ ජීවත් වුණත් මේගොල්ලෝ සංස්කෘතිය අමතක කරේ නැහැ. ඒ වගේම තමන්ගේ දෙවියන් වහන්සේගේ දේව පණිවිඩය අමතක කරේ නැහැ. තමන්ගේ භූමිය කොයිම අවස්ථාවකවත් අමතක කරේ නැහැ. තමන්ගේ භූමිය පිළිබඳව. ඉතින් මේ ක්‍රිස්තු වර්ෂ 1920 ගණන් වෙනකොට ඉංග්‍රීසීන්ගේ පැමිණීමත් එක්ක ඔටෝමන් තුර්කි අධිරාජ්‍ය බිඳ වැටෙනවා. අන්න ඒ අවස්ථාවේදී වැඩි කාල නොයා ක්‍රිස්තු වර්ෂ 1914 පමණ වන විට පළමු ලෝක යුද්ධය ආරම්භ වෙලා 1918 පමණ දක්වා පළමු ලෝක යුද්ධය ක්‍රියාත්මක වෙනවා. මේ අවස්ථාවේදී යුදෙව්වෝ හීබ්‍රු ජාතිකයින් ඉංග්‍රීසීන්ට මේ යුද කටයුතු සඳහා සහයෝගය දෙනවා. ඒ නිසා ඉංග්‍රීසීන් පොරොන්දු වෙනවා නව භූමියක් හීබ්‍රුවරුන්ට යුදෙව්වන්ට ලබා දෙන්න. එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි 1948 දී ඊශ්‍රායලය කියන නව රට නිර්මාණය වෙන්නේ.